අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන ඇලුම් කරන ඔයාලා හැමෝටම ඔන්න අදත් සුපුන් විත් ක්‍රිකට් එකෙන් අරගෙන ආවේ ලෝකේ ක්‍රිකට් පිටියම උඩියටු කරපු හැමෝම මග බලන් හිටපු සුපිරි ආරංචියක්. 2026 T20 World Cup එකේ ඉන්දියාව සහ පාකිස්තාන අතර මැච් එක ගැන ලොකු අවිනිශ්චිතභාවයක් තමයි තිබුණේ. ඒ අවිනිශ්චිතභාවය දැන් අවසන් වෙලා තියෙනවා. මේකට අපේ රටේ ජනාධිපතිතුමා කොහොමද මැදිහත් වුනේ? මැච් එක තියෙන්නේ කීයටද? මේ හැම දෙයක්ම අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියනවා. ඔයාලා දන්නවා පාකිස්තානය මුලින්ම තීරණය කරලා තිබුණේ ඉන්දියාවත් එක්ක තියෙන මේ තරගය වර්ජනය කරන්න. හැබැයි දැන් ලැබෙන අලුත්ම තොරතුරු අනුව පාකිස්තාන රජය විසින් එරට ක්‍රිකට් ආයතනයට නිර වශයෙන් දැනුම් දීලා තියෙනවා මේ තරගයට සහභාගී වෙන්න කියලා. මේ තීරණය පිටිපස්සේ ඉන්නේ අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා. ඊයේ දවසේ පාකිස්තාන අගමැතිවරයා එක්ක සිදු කරපු විශේෂ දුරකථන සංවාදයකදී ජනාධිපතිතුමා ඉල්ලීම් කරලා තියෙනවා ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් සහ දෙරටේ මිත්‍රත්වයක් වෙනුවෙන් මේ තරගයට එන්න කියලා. ඉතින් පාකිස්තානයේ ඒ ඉල්ලීමට ගරු කරලා දැන් ලංකාවට සහයෝගය පළ කරමින් මේ තරගයට සූදානම් වෙනවා. දැන් අපි බලමු මේ තරගයේ වැදගත්කම. මේ උණුසුම් තරගය පැවැත්වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට. ඉතින් ඔයාලට පුළුවන් රූපවාහිනින් වගේම ඩිජිටල් ප්ලැට්ෆෝම් එක හරහත් මේක නරඹන්න. ලංකාවේ අපිට මේ සුප්‍රීම් TV හරහා බලන්න පුළුවන්. දැන් තමයි වැදගත්ම ප්‍රශ්නය. ක්‍රිකට් ලෝකයේ තියෙන ලොකුම සටන තමයි මේක. ඉතින් මට දැනගන්න ඕනේ මේ මැච් එකේදී ඔයාලා සපෝට් කරන්නේ කාටද? ඉන්දියාවට ආදරය කරන ඉන්දියා කියලා කමෙන්ට් කරන්න. පාකිස්තාන් සපෝට් කරන පාකිස්තාන් කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න නම් අමතක කරන්න එපා. බලමු වැඩිපුරම සපෝට් එක තියෙන්නේ කාටද කියලා. ඉතින් මේ වගේ උණුසුම් ක්‍රිකට් පුවත්, මැච් රිවිව්ස් සහ ලෝකයේ ක්‍රිකට් පිටියේ අලුත්ම තොරතුරු එසනින් දැනගන්න සුපුන් විත් ක්‍රිකට් අපේ channel එක දැන්ම subscribe කරලා බෙල් සලකුණ all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු ඉක්මනටම. ඔබ සැමට ජයග්‍රාහී දවසක් වේවා.